අත උස්සන්න බාන්න subscribe කරලා නැති අය අවංක අත උස්සන්න. ඒ කියන්නේ පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව Número 1. දැන් ඔබතුමා පච වගේ. මොකද කිව්වේ? ඇහුන්නේ. නෑ මං ඒකින්ද කියන්නේ දැන් ඔබතුමා එකෙන් එක පච කියන්න ඕනේ. එතකොට ඒව සංජීව අපි එතුමාගේ හමුද පච පහක් කියන්නේ. හරි. මොකද මේ මං කියන්නද? මට සැකයක් තියෙනවා මේගොල්ලන්ගේම කැම්පේන් වල අර එඩිට් කරලා දාපු ඒවට මේගොල්ලොම රැවටිලාද කියලා. නිලන්තිරනේ අපි බයින්නේ උගන්ඩා කුමාරි කියලා. ඒ ළමයි නිකම් බැනුම් අහනවා. මේක අනුරත් කිව්වා. ඔව්. මේක අනුර ජනාධිපතිතුමත් මේ විදිහටම උගන්ඩාවේ තියෙන සල්ලිත් ගේනවා. නෑ කියනවද? ඔව්. 1 බිලියන නෑ කියනවා නම් හරි මොකක්ද දීලා ගණ්ඩා එකටත් උත්තර තියෙනවා. උගන්ඩාවේනේ මොන රටේ ගිහිලා ඩුබායි වල හරි කොහේ හරි සල්ලි තියෙනවා නම් ඒවා ගන්න අවශ්‍ය කරන අනපනත් වෙනස් කරනවා කියන එක කරලා කියලා තියෙනවා. ඒකත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන එක කරලත් තියෙනවා. IMF එකේ හරි දැන් මේක දිගට ගියොත් මේ ප්‍රශ්න දිගට ගියොත් අමාරු යනවා. දැන් මම මේ ඔබතුමාගේ ඇත්තට මේ ඔබතුමාට ඔය කතාවත් එක්කම එක්කහුව කරගෙන යන දැන් ඔබතුමා කිව්වා මේ පච මේ ආණ්ඩුව පච කියලා. මිනිස්සුත් කියනවා කියලා. හැබැයි ඔබතුමා එහෙම කියලා ඉවරනාම ඒ කරපු ටික කියන්න කිව්වා මෙයා කියන්නේ ගියා. දැන් ඔබතුමා පච වගේ. Número 2. මෙයාලගේ අධ්‍යාත්මික නායකතුමා ටෙල්වින් කිව්වා මාසෙකට ඩොලර් බිලියන 2ක් දෙන්න එයාලට යාළුවෝ ඉන්නවා කියලා රටවල් වල කිව්වද නැද්ද? කිව්වේ නෑ. දැන් විශේෂයෙන්ම මේ විදේශ ප්‍රේෂණ ගැන කියප එකක් ගැන වෙන්නේ නැති මම හිතන්නේ. කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 575ක් 600ක් විතර මාසිකව එනවා. එතකොට එක් අවස්ථාවක කවුරු හරි කිව්වද දන්නේ නැහැ. මමත් හරියටම දන්නේ නැහැ. ඒ අදහස් හරි අදහස් තමයි යුරෝපා ඒ කියන්නේ විවිධ රටවල් වල අපේ කමිටු තියෙනවා. ඒ වගේ කට්ටිය අපේ සංවර්ධන කටයුතු සඳහා දායක වෙයි කියන අදහසක්. හරිද? ඒ අදහස මම හිතන්නේ කවුරු හරි කිව්වත් ඒක සාධාරණයි. ඒ වගේ අදහසක් එක්ක අපිට ඉස්සරහට සංවර්ධන කටයුතු වලට විදේශගත ලාංකිකයන් දායක කර ගැනීමේ වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. විදේශ ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. Número 3. හාල් ගේන්න පිට රටින් අපිට ඕනද කියලා ජනාධිපතිවරු ආණ්ඩුව. ඒක තොග කඩේක සිල්ලර් වෙලෙන්දෙකුට ඒකත් හරි. තොග වෙලෙන්දෙකුට පිටකොට. ඊළඟට සහල් මේ රටට ගේන්න අවශ්‍ය වෙන රජයක් අපිට අවශ්‍ය නැහැ කියන එක තමයි කතාව. ඒක අපේ ආර්ථික ප්‍රතිපත්තියේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ තියෙන කොහොමද කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව වැඩි කරලා සහල් අතිරික්තයක් එන නිෂ්පාදනධාරිතාව වැඩි කරගන්න. ඒතොර ඒක සංකල්පීය වශයෙන් තාම හරි. නමුත් මේ අවුරුද්දේ හාලින්ගේ ආවේ 2024 හාල් වල ෂෝටේජ් එකකින්ද තමයි ආවේ. එතකොට අපේ පාරිභෝගික ආරක්ෂණය කියන ගෝල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදනය වැඩි කිරීම, අනෙක් එක පාරිභෝගික ආරක්ෂණය. පාරිභෝගික ආරක්ෂණ තීරණය මත තමයි සහල් ආනයනය කරන්න. එතකොට කියනවා නම් කවදාවත් ගේන්නේ නැහැ කියන තර්කය මත මේ අවුරුද්දෙත් සිද්ධ වෙච්ච අලකලංචිය කොහොමද කළමනාකරණය කිව්වොත් අපි ඒක පිළිගන්නම්. අපි හාල් ගෙනාවා. නමුත් අපේ ප්‍රතිපත්තිය තමයි හාල් ගේන්න අවශ්‍ය නැහැ කියන්නේ. Número 4. කුඩු සහ පාතාලය නැති කරන විදිය අමු පචයක් ගහුවා විජිත හේරත් ඇමතුමා. කාලෙම ජනාධිපතිතුමා මේ හිටපු ඉන්න ජනාධිපතිතුමා කිව්වා පාතාලේ නැති කරනවා කියලා මාස 6ක් හැප්පිලා බලමු කිව්වා. ටයිමින් ප්‍රශ්න. කුඩු නැති කරනවා ඒව ටික කිව්වා ඒක හරි නේද? බංකු අරන් ආපේ ගැරෙන්නේ නැහැ. බංකු අරන් ඉන්න ගියපේ ගැරෙන්නේ. ඉතින් පාතාලය පිළිබඳ මම හිතන්නේ දැන් ජනතාව හොඳට දන්නවා මේ පාතාලයට දේශපාලන මැදිහත් වීමක් දැන් නැහැ. පාතාලේ නම් මරා ගන්නවා තැන් තැන්. ඒ වගේම තමයි පොලිසියට දීලා තියෙන අවසර අනුව අවශ්‍ය කරන ඒ කියන්නේ නිදහස අනුව මත්ද්‍රව්‍ය මත්කුඩු අහු වෙනවා. එතකොට අවුරුදු ගාණක් තිස්සේ මෙතුමාලා විශේෂයෙන් මෙතුමා මේ කිව්වේ 83 ඉඳලා හදපු පාතාලේ. ඒ පාතාලේ තමයි දැන් මේ නැත්තේ. ඒ ඔයගොල්ලෝ මේ පාතාලේ දාලානේ මේ මැරුවේ කළු ජූලිය කියලා. කවුද ඒක හොයලා කියන්න. 83 ඉඳලා දැන් චිත්‍රපටි පවා හැදිලා තියෙනවා. පොඩි දරුවෙක් බව දන්නවා. අර මේ චිත්‍රපටි බැලුවා නම් මේ ළඟදී හැදිච්ච චිත්‍රපටි කොහොමද පාතාලේ නේද ගිනි කෙලි සහ ගිනි අවි කියලා ආවා. මේ ළඟදී රාණි කියලා චිත්‍රපටියක් ආවා. ඒව එහෙනම් ඔක්කොම බොරු මනක් කල්පිත වෙන්න ඕනේ. මොකද මේ පාතාලේ කියන එක අද ඉතිච්ච එකක් නෙමෙයි. මේ වාර්තාවේ සබ්ගස් පොලිසියට ගාවේ. එතකොට හරි දැන් මෙතුමා කියනවා නම් අපි පචයක් කිව්වා කියලා මාසායෙන් කරනවා කියලා මං කියන්නේ ඒක පිළිගන්නම් අපි. හැබැයි මේ process එකේ අපි යනවා. Número 5. ළඟට ඔබතුමා Tamanට කැමති වාහනයක් ගන්න තියෙන අයිතිය
අපි නැති කරලා තියෙනවා කියලා කලින් හිටපු ආණ්ඩුව වලට බැන්න. ඩොලර් 20000ක වාහනේට 60000ක් ගෙවන්නේ මොකටද කියලා ඇහුවා. මේ ගහන බදු වලින් මිනිසුන්ට වාහන ගත්තයිද කියලා ඇහුවා. අන්තිමට 1.1.6ක වැඩි කර ගැනීමක් කරගන්න මේ අය වැයෙන් ආදායම දලදේශීය නිෂ්පාදිතයට against ඔයාලා එකෙන් භාගයක් බලාපොරොත්තු වෙන්නේ බදු ආදායම මේ වාහන වල. මං කිව්වා. හරි. ඔයා කියපු වීඩියෝවත් මං ගාව තියෙනවා. හරි. එතකොට ඒකත් එකක්. මෙතුමා කිව්වා මම කිව්වා කියලා අපේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි මේ ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ මිනිස්සුන්ට සාධාරණ මිදලකට වාහනයක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි එතනට යන්න ඕනේ ආර්ථිකය. නමුත් මේ ආර්ථික අවස්ථාවේදී අපි තීරණය කරා ඩොලර් බිලියනක වාහන ගේන්න දෙනවා. ඒ වාහන ගේන්න දෙන එකට ඩොලර් රුපියල් බිලියන 330ක ආදායමක් ලබා ගන්නවා. මොකද අපේ ටාගට් එක තමයි 15.1ක මේ per GDP රෙවෙනියු එකක් කලෙක්ට් කරගන්න. ඒක මේ ඔය IMF ඒ ටාගට් එක. ඒ නිසා අපි මේක කෙමින් බදු එකතු කරගන්න ප්‍රමාණය වැඩි වෙනකොට මේ තීරු බදු ප්‍රමාණය එන්න අඩු ගන්න පුළුවන්. පොඩ්ඩක් දැන් මේ ඔබතුමාගේ එතකොට කාලරාම පිළිගන්නවා IMF එක හින්දා කියලා. එහෙමද? එතකොට සමහර දේවල් අද වෙන්නේ IMF එක හින්දානේ. ඒකනේ. එතකොට මේගොල්ලන්ට සමහර දේවල් කරන්න බැරි වෙන්නේ IMF එක. IMF නොඅයින්න තිබ්බනේ අර කියපු විදිහට. ඉතින් ඒක ඔබලා කරනවාද ඒක? කරනවා. IMF එකෙන් අතුසන්න බාන්න සබස්ක්‍රයිබ් කරලා නැති අය අවංක අතුස්සන්. ඒ කියන්නේ පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව